හලෝ අද අපි යමු බදුල්ලේ. අද මම යනවා අපේ නංගිටයි මල්ලිටයි තියෙනවා කලිලි මංගල්‍ය. ඒගොල්ලන්ට වෙස් තියෙනවා. ඒකට ඉතින් මං ගමේ යනවා. ඉතින් චුට්ටක් ඉන්න පැයාලකාව. මං හරි ආසාවෙන් හිටියේ මේ දවස් එනකම්. මම ඉතින් දෙම නැගිටලා කොටුවට ඇවිල්ලා කොටුවෙන් බදුල්ල බස් එකේ නැග්ගා. AC බස් නැහැ මේ වෙලාවට. නෝමල් බස් තමයි යන්න පුළුවන් අපිට. ඉතින් උදේට යනවා නම් ඉතින් පස්සේ නැගලා ඉතින් මම යනවා ඉතින් බදුල්ලේ. ඉතින් එන්නකො ඉතින් බදුල්ලේ යන විදිහ ඉතින් මම මේකෙන් චූටි කෑලි ටිකක් පෙන්නන්නම්. අර බිල්ඩින් ගොඩාක් තියෙන තැන් වලින් මිදිලා මේ වගේ කොළපාට පිරුණු ලස්සන පරිසරයක මැදින් යනකොට මෝ දැනෙන සනීපේ. ඔන්න ඊට පස්සේ තේ බොන්න චුට්ටක් නතර කරා. මම එතනින් ඊට පස්සේ එල් රොටියක් කාලා සියතාවගෙන ඉතින් ගියා. මේ ප්ලේස් එක තමයි මගේ ජීවිතේ මං ආසම ප්ලේස් එක. මට හපුතලේ කියන්නේ කවදාවත් එපා වෙන්නේ නැති තැනක්. මං ඒ තරම් හපුතලේට ආසයි. හපුතලේට මං විතරක් නෙවෙයි තව කෙනෙකුත් ආසයි. එයයි මම මාරම විදියට ආසයි. මගේ බෝයි ෆ්‍රෙන්ඩ් උයි මායි ආසයි හපුතලේ ඇවිදින්න. මාරම විදියට ඒ පරිසරයට එහෙම මාරම ආසයි. ඉතින් අපි ඉතින් බදුල්ලේ කොළඹ ඉඳන් ඇවිල්ලා බදුල්ල කිට්ට වෙනකොට හරිම මහන්සි. ඉතින් බස් එකේ ඇවිල්ලා සෑහෙන දුරන පැය මම හිතන 7:00 විතර අපි එන්න ඕනේ. ඉතින් මං චූටි කෑලි වීඩියෝ ටිකකුත් ගත්තා. ඒ ටික ඉතින් මේ පෙන්නන්න. ඉතින් හරිම ලස්සනයි. කාලයකට පස්සේ එනකොට මේ පැත්තට හිතට මාරු සනීපයි. දුල්ලට එන ටිකේ ඇඟට මාරු වෙනසක් දැනෙනවා. ඒ කියන්නේ පරිසරයේ වෙනස දැනෙනවා අපිට. ඒ කියන්නේ කොළඹ ඉඳන් බදුල්ලට එන ටිකේ බලංගොඩ පහ වෙනවත් එක්කම ඇඟට අර වෙනම මේ එක ෆීලිං එකක් දැනෙනවා. මේ අර කූල් මේ එකක් දැනෙනවා. ඉතින් මම හරි ආසයි ඒකට. අන්න ඉතින් මම බදුල්ලට ආවා. මේ බදුල්ලට එනකොට ගොඩක් හවස් වුණා. ඒ හවස ඇවිල්ලා සෑහෙන වෙලා හිටියා. බස් එකක් එනකම් ආයි තව බස් එකක් ගන්න ඕනේ මම මෙතනින්. ඊට පස්සේ සෑහෙන වෙලා හිටියා. ඉතින් ඔන්න ඊට පස්සේ බස් එක ආවා. බස් එක ඇවිල්ලා ඊට පස්සේ මං ගෙදර ගියා. ගෙදර ගිහින් ඊට පස්සේ එතනින් එහාට නංගිට කියලා චුට්ටක් ඔළුව අත ගාගෙන ඊට පස්සේ අපි ගියා නාන්න. ලස්සන ඇලක් තියෙනවා එහෙ. මං ගිහින් එහෙ නෑවා සුපිරි ප්ලේස් එක. මාරම ලස්සනයි. ගොඩ දවසකින් පස්සේ හෙට ගියේ. ඊට පස්සේ ඊළඟ දවසේ එදා අපි ඊට පස්සේ ගියා නංගිගේ මායි පන්සලේ. අපි දෙන්න ඉතින් අද කප් හිටවනවා. ඒගොල්ලන්ගේ වෙස් මංගල්‍යයේ කප් හිටවන දවස. ඉතින් අපි ඒකට ගියා. ඉතින් උදේ ලෑස්තිලා නංගිමයි අපේ අම්මා මේ පන්සලකාව අපේ කඩේම ආවත් ගත්තා. මං ඉතින් vlog එකට චුට්ටක්. ඊට පස්සේ එදා හවස තිබ්බා බෝධි පූජාවක්. ඊට පස්සේ තිබ්බ නංගි අහංගල පේ කිරීම තිබ්බා. මේ ඊළඟ දවසේ වෙස් තියෙන දවසේ මං තමයි හැමෝටම මේකප් කරේ. මේ ටිකෙන් පස්සේ ආ වීඩියෝ කරේ නෑ. මම ඊට ඉස්සෙල්ලා වීඩියෝ එකක් දාලා තියෙනවා. එහෙනම් ඒකට ඉස්සෙල්ලා මේක බලලා ඒක බලන්න. බයි.